හේලෝ ප්‍රස් මක්කයි වෙන්නේ ඔන්න ඉතින් අද ගහන්න යන්නේ එන්ඩ්‍රිකින් මේක රජෙක් ඉන්නවා රජාට ආසල් දෙන්න තියෙන්නේ අරේ මේකට බං වැඩෝ වතුර ගනි ඔබ ගනි නේද එරපස්සේ කෙලින් අපි යන්න ඕන උඩට මාස්ටර් පෑනක් මට කෙලින් මාස්ටර් පෑනක් තියෙනවා මාස්ටර් පෑනක් නෙමෙයි අඩෝ මේ වගේ සේවකයෝ ගන්නවද නෑ බා මුට ගහන්න ඕනේ මුට නෙමෙයි මූව ගත්ත එකට ගහන්න ඕනේ උරයක් හම්බුණා ලණුවක් හම්බුණා ඒක දානවා පුටුවට පුටුවේ යට හරි රජා සැකත් වෙනවා अरे राजा राजा पड़े अरे मैं आ गया था रियल लाइफ से एकदम अडो उठे करता आ गया बा अडो අද කෙලින් බබන් අද කෙලින්ම ආයි රජා උඩින් යවන්න හදන්නේ වචන පැටලෙනවා එළගුත් වෙනවා බොකක් ගාවා මේ මොන වගේ දෙන්නේ යකෝ ඕන මඩලේ විතරක් හරි රජා ගෑගුව රජානෙත් රජපුරුල්ලා ගෑගහුව සෙබලා එනවා අරහෙන් රෙද්ද කපමු රෙද්දන මේ කොඩිය මෙන්න මේ කොඩිය මේ ආකාරයට කපලා ගන්න අම්මට හිරුම වැටුණා ඉතින් බෑනේ කරන්න මේකෙන් කපන් සබන් කැටේ දාලා අපි දුවමු අඩෝ මේක ආවනේ මේකත් අරගෙන දුවමු හරි එහෙනම් මේ කොඩියක් කපමු ඒකත් කපලා ඊපස්සේ අම්මට උඩු වෙන රජා සැපත් වෙනවා මෙන්න මෙහි ඒක කෙලිම වෙට්ටුවක් ගහන්න වෙනවා ඈ වෙට්ටුවක් දාන්න මේ සින්දුව නැවතිනකන් ඉන්න වෙනවා ඒ දැන් මේ කැට බෝලේ වහන්න ඕන බම් මේ විකින් හරි දැම්මා මේකත් දාගන්න අඩෝ දැන් උඹට මේ කැට බෝලයක් වගේ පේනවා මේ කැට බෝලයක් වගේ පේනවා නම් බේ එහෙම ලබ්බා එළන්නේ දැන් මේ රජාගේ ආසම් පුටුව ඒ කියන්නේ ෆේවරිට්ම පුටුව අපි ගමු දැන් මේක තියෙනවා කැට බෝලේ උඩින් යෝ රජා එනවා පුටුව හරි කොහේ පුටුව කොහේ හරි තියෙන දැක්කොත් කෙලින්ම ඇවිල්ලා වාඩි වෙන්න ඕනේ. කෙලින්ම ආයි රජා උඩින් යනවා. ඌගොම ගොඩේ අම්මට සිරි ඌගොම් ගොඩේ බං. අයියෝ මරුවාට. ඩෝ දැන් අපි යන්න ඕන බං මෙන්න මෙහාට. මෙහාට යනවා. මේ බං. මේ දවස්වල ලෙඩ වෙලා ඉන්නේ බං. අවුලක් නේ. කොහමද ගේම් ප්ලේ වීඩියෝ දානවා ලෙඩ වුණා. මෙතනින් අම්මට මගෙන් අරේ දැන් මෙහාට යම අම්මට යකෝ අරේ මෙහාට වෙන්න ඔම ගියා මේ ගත්තා දැන් කෙලින්ම කොහාටද බං අපි යන්නේ අම්මට රජා එනවා රජා කුටි කවුනා රජා කුටි කවුනේ නෑ බං රජා කුට්ටත් වෙලා මාවක් දැක්ක බං අයියෝ මලා කොහට යන්නේ මෙහාට යන්නේ බම් මෙහාට හරි මෙහාට ගියා මෙහාට හරි අපි ආව කෙලින්ම පුස්තකාලෙන් ගන්න ඕන මේ බෝතලේ දැන් හදනවා කෙලින්ම දියරයක් ඒ දියරේ කෙලින්ම හලන්න ඕන රජාගේ ඇඳුමට හෙට රජාට උත්සවයක් බා රජා හෙට උත්සවයට යනවා උත්සවයක් කියන්නේ රජා එතනට සැපත් වෙද්දිම මට හිතෙන්නේ මේක දාපු ගමන් වැඩ කරන්නේ නැහැ මේ බෙහෙත රජාගේ ඇඳුමට දැම්මට අම්මට උඩු රජා යනවා අර හෙට ගියොත් හොඳ නේ කාමරේට ඉතින් පහත් වෙලා යමම්බ පහත් වෙලා යන්න ඕනේ මෙතන තමයි රජාගේ කාමරේ හරිද
දැන් මේක දාන්න ඕන ඇඳුමට. අඩෝ මොකක්ද ඒ උනේ? දැන් ආයි දාලා බලමු. ඈ අඩෝ රජා සැපෙත්තනවා බං. මඩ රජාගේ ඇඳුම නෑව. ඒ රජුනේ ඇඳුම නෑව. අඩෝ මේ වගේ දෙයක් හතුරකටවත් ගන්න හොඳ නෑ. හතුරෙකුත් නෑ. මිතුරෙකුටවත් හතුරෙට්ට කරාට කමන්නේ. මිතුරෙට්ට කරන්න එපා. නෑනේ. හතුරෙට්ට කරාට කමන්නේ. හතුරෙට්ට කරන්න එපා. මේ වගේ වැඩ. මචංලා අපේ රජතුමා අපේ ජනතාවගේ උදුළු මුළු ටික හොරකම් කරගෙන මාලිගාවේ හංගන් ඉන්නවලු. අපි යමන් උදුළු මුළු ටික හොයාගන්න. ඔය රජතුමා මහ කැපරි වැරදන් කරන්නේ. වචනක් පැටලෙනවම අවුලන්නේ. කැපරි වෙන්නේ හැබැයි ඔය රජෝ. මෙතන නෑ උදුළු මුළු. නෑ වරෙන් කොයන්න මෙන්න මෙතන බලමු පොඩ්ඩක් ඉතින්. මෙතන එකක් තියෙනවා. හරි. මෙතන එකක්. මෙතන එකක් තියෙන්න පුළුවන්ද? අර මෙතන නේද? හරි එහෙනම් මම දන්නවා තියෙන තැන. යමන් කුත්තන්ට. අනිත් උදුල මුල්ල කොහෙද ඇත්තේ? ඉතින් මෙන්න මෙතන එක මම හිතුවාද? මෙතන ඇතේ කියලා. අනික කොහෙද? අනික ඇත්ත කොහෙද කියලා දන්නවද? මචංලා සමන් කෙටෙක් දාගෙන මෙයාම පඩිපෙරෙන් එන එකේ ගෙගොන් තාඩල යනවා. අඩෝ මං හිතන්නේ මට මේකේ දෙවෙනි එපිසෝඩ් එක දාන්න ඕනද? හරි අවුලන්නේ දැන් කලබල වෙන්න ඕන බා. දුවපම් බං පණ එපා කියලා දුවපන්. පණ කන්නද පණ කොන්නද? අම්මට දුවෙන්න රජාත් ඇවිල්ලා බං. රජා හැප්පෙලා. අවුලන්නේ මේ මාලිගාවේ හැම එකම නිදාගත්තට හැබැයි රජා කෑගෙනුත් එන්න නැගිටිනවා. ඒ වුණාට මචං මාලිගාවේ ගොඩක් සෙබළු නිදා ගන්නවා රැට. හැබැයි රජා නිදාගන්නේ නැහැ. ඒ මොකද? ඇයි බං රජා වචල්ලා රජා නිදාගන්න බෙල්ලෙක් ගැහුවට පස්සේ දැන් යමන් බෙල්ලෙක් ගන්න. තවට ඊට පස්සේ රජා නිදා ගන්නවා මචං. යකෝ ලිදෙන් නිකන් වතුර ගන්නවා වගේ බං මේක. හරි බෙල් ටික වදිනවා. රජා නිදා ගන්න හද. යකෝ රජා නිකන් ඇඳුම ගැලෙමුවම නාකියෙක් වගේ බං. නාකියෙන්නේ මේ මොකාද මේ හිඟන්නෙක් වගේ. ඌ කොහොමත් හිඟන්නෙක් වගේ තමයි ඉතින්. වගේ නෙමෙයි තමයි. කුණු පෙරේදියා අවුලන්නේ දැන් මේ උදුළු මුළු ටික උගේ ඇඳ ගාවින් තියන්නේ යමන්. ඌ හරි ආසයිනේ මේ උදුළු මුළු වලට. ආසයින්ද ඔයාගේ ළඟින්ම මං තියලා එනවා හරි මේ ටික දෙන්න. අඩෝ වැඩි වෙලාවක් යන්න කලින් මං උදුළු මුළු ටිකත් අම්මට උඩු. මෙන්න මූ මෙතන. ඔයා ආසයින්ද මේ ටික මෙතනටම ගෙනවා. රජා නිදිපා. රජා නැගිටපන්කෝ. ඔයා ආසයින්ද මං උදුළු මුළු ටික ඔයාගේ ළඟින්ම තිබ්බා රජතුමනි. සම්මානයක් දෙන්න වටිනව නේද? උට උදුළු මුළු ටික එපාම වෙලා යන්න තියා. එන උදුළු මුළු ගැන ඇහැක් කරලා බලන එකක්වත් නෑ බා. මචංලා අද රජාට ලොකු මීටින් එකක්. ඒ කියන්නේ අපේ ජනතාව ගෙන්නවලා එයාගේ රජ කාමරයට රජ කාමරය කියන්නේ අර පුටුව තියෙන කාමරේ. අන්න ඒ කාමරයට ගෙන්නවලා රැස්වීමක් තියන්න හදන්නේ. දහංකො රැස්වීමේදී මම රජතුමාට හොඳ එකක් හොඳ වැඩක් කරන්න. කිව්වා රජතුමාට සුපිරි වැඩක් දෙන්නේ. ආඩෝ කීයටක් හොයාගන්න ඕන බා. කීයටක් කරගත්තට පස්සේ උඹ දැන් දන්නවද මොකද්ද කරන්න කියලා? දන්නේ නැද්ද? එහෙනම් කටයි අනිත් ඒවායි වහගෙන වීඩියෝ එක ඉවර වෙනකම් බලන් ඉඳපන්. ඒ මොකද්ද? හරිනේ දුවන්න බැරි වුණානේ දැන් උඩ පයින්නත් බෑ. දුවන්න බෑ කියන්නේ උඩ පයින්නත් බෑ මහත්තයෝ. අඩෝ මෙහෙන් නෙමෙයි නේ අවුලන්නේ. අපේ රජාගේ කාමරේ මොකද්ද මේ රජාගේ රජ පුටුව තියෙන්නේ.
අඩෝ අරහි නේද මම මේක තියෙන්නේ. රජා දැක්ක. බඩු තමයි ටක් ගාලා පුටුව කපන්නේ මම. යෝ මම මේ වෙලාවට නේ රුවන්නත් බැරි වෙන්නේ. අවුලක් නෑ යම. යකෝ මේ සේවකයා මෙන්න මෙතනට වෙලා ඉන්නවා. වරේ. මම වරද්ද ගත්තා නේද? අවුලක් නෑ බං. සමන් කටේ දාමු. මචං රජා ගියා පුටුවේ යන්න කපමු ඉක්මනට මට උඩු රජා ආවනේ රජා මම මචං ආයි ආව රජාගේ කාමරේට පුටුව කපහන් ඉක්මනට රජා එන්න කලින් අර මචං පුටුව කපලා ඉවරයි රජාගේ පැත්තට රැස්වීමට හරි පුටුව රජා මගේ ඉස්සරහම තමයි ගැහුවා බං ඔටුන්නක් ගැලවිලා වැටුණා අවුලන්නේ මචංලා අද රජාට කලින් යටින් යන්න වැඩක් දෙන්න යන්නේ යටින් යන්න මුලින්ම මට ඕන කරනවා ටිකක් ඕන ආජාරින්ස ගත්තනවද ලීටියක් ලීටියකුයි මිටියකුයි එනවා ලීටික තියෙනවා මිටිය කොයිද බං අර මිටිය සැලකිය යුතු ප්‍රශ්නයක් මචං මිටිය කොයිද කියලා මම දන්නේ අර මිටිය හොයන්න ඕනේ නෑ අවුලන්න මෙහාට යන්න අවුලන්නේ මෙතනට පයින් හරිනේ දුවන්නත් බැරි වුණා අපිට වේගෙන් දුවන්න බෑ හරිද මිටිය තියෙනවා මචං දැන් අපි යන්න ඕන පොදු වැසිකිළිය හොයාගෙන පොදු වැසිකිළිය ඉක්මනට යමු මචං තියෙන පොදු වැසිකිළිය දැන් ඕක සීල් කරන්න ඕන නම් අපි රජතුමාගේ ටොයිලට් එකේ කියන්නේ රජතුමා පාවිච්චි කරන පොදු එක පොදු නෙවෙයි රජතුමාගේ කාමරේ තමයි ඒක තියෙන්නේ මම ඒකත් අහන්න ඕන එකත් වැහුවා දැන් හරි මචංලා රජාගේ කාමරේ තියෙන වැසිකිළිය සීල් කරලා ඉවරයි දැන් මෙන්න මේ බඩ යන මල්තලේ දාමු ගිහිල්ලා රජාගේ බීම් එකට උඹලා හරියටම හරි මචං බීම් එකට උඹලට මේ හරියටම හරි මම ඔන්න බීම් එකට දැම්ම බඩ යන මල හරි මචං රජා බීම් එක බොනවා හරි අම්මට බඩ දඟලනවා රජා එක්ක කාමරයකට ගියා ඒක සීල් කළා පොදු එකටත් ගියා අයියෝ පොඩි ළමෙක් වගේ ඉන්න බං රජතුමාත් හරියට කවුද බම් මේ